තමයි ප්‍රශ්නෙට උත්තරේ. කරමුද? ඊට කලින් මුද්දක් දුන්න මතක නැහැ. එතකොට මට ගහන්නේ ඇයි? හොරේ. නුවරේ මොකද කොයිද? නවත්තන්න ඕක. නෑ. අතීස් වෙයිවා. හලෝ ගයිස්. අද අපි අවිල්ලා ඉන්නේ පොඩි ගේම් එකක් කරන්න. චූටි එක. චූටි ගේම් එක. මේක තමයි ප්‍රශ්නෙට උත්තරේ. කරමුද? කරමු. අද එක්කෙනෙක් කනවා. බලමු කවුද කන්නේ කියලා. අද කනවා. ප්‍රශ්න උත්තර දුන්නද මොකද වෙන්නේ? මේ කුට්ටෙන් ටොංගලයක් ගහනවා. හිමින් ඈ. තවත් හිමින් ගහනවා. හරි. වාත වැඩිපුර කන්නේ. බලමු හරි. ඔන්න මුල්ම ප්‍රශ්නේ. මම යන්න කැමති මොකේද? මුල් ප්‍රශ්නේ ඒකද? මොකද ලස්සන කිව්ව තෝරගන්න. ඉන්නකෝ එන. නම් මුල්ම ප්‍රශ්නේ මම අහන්නම්. ඔයාව උත්තර හදාගෙන දන්නේ නැහැ. එහෙම නැහැ කියන්න හරි. කියන්න බලන්න. මම දන්නේ නැහැ මම ප්‍රශ්න හදාගෙන මම දන්නේ නැහැ. හරි. කියන්නේ අපිට කවද්ද යාළුනේ? 2006 10. හරි ඒක හරි ඈ. හරි. ඊළඟ ප්‍රශ්නේ. දැන් මං විතර උත්තර දෙන්න ඔයා ඒක හරි කියන්නේ ඔයා කියන උත්තර දන්නවා මෙයා මේ අයියවත් අහන්න. ඉතින් මට අහන්න මට ප්‍රශ්න නැහැ. මේකේ කමන්න නැහැ අහන්න. දෙන්නම උත්තර දෙන්න ඕනේ. හරි. මට මේ ගහන්න පොටක් හොයාගන්න. බලමු වා තමයි ගුටි ගන්න බලන්න. නෑ මෙයා එයා විතර මුලින්ම කැමති කිව්වේ කොහෙද? ඉස්කෝලේ. කොහෙද? ඉස්කෝලේ. එහෙනම් අයිය කියන්නේ. ඉස්කෝලේදී. ඉස්කෝලේ කොහෙද? කොතනද? තන කියන්නේ. ඉස්කෝලේ හෝම් සයන්ස් රූම් එක. මොකද විශේෂත්වය එතන තියෙන්නේ? විශේෂත්වය? ඒ කියන්නේ ගහන්න එපා. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ. එතන මොකද්ද විශේෂත්වය මොකද එතන තියෙන්නේ? මොකද විශේෂත්වය තියෙනවද? ඇයි කෙරි ගහන්නේ? ආච්චි. එහෙම ඉතින් මම දන්නේ නැහැ. අයිලා කෙරි ගහ විශේෂත්වය කෙරි ගහ ගාවින් තමයි මං කිව්වේ ඔයාලට. ඔයා නෙමෙයි. ඔයා නෙමෙයි. හරි. කවුද කිව්වේ? මම තමයි කිව්වේ. නෑ ඔයා නෙමෙයි එතන හිටියේ. කවුද කිව්වේ? මම කාටද කිව්වේ? හරි. ඔයා කැමැත්තුන්නේ උදේශිකාට මම උදේශිකානේ වාට වෙලා කිව්වේ. ඒකනේ මම කියන්නේ. ඔයා එතන හිටියේ නෑනේ. ආහාරයේ ඉවරයි නේද ගන්න. හරි. හරි කියලා බලන්න මුලින්ම හප්පෙද්දී එඳන් හිටිය ඇඳුම් මොකක්ද? මම ඔයා මුලින්ම හම්බෙල්ලේදී මං එඳන් හිටිය ඇඳුම් මොකක්ද? හරි දෙන්න. මං එඳන් හිටියේ මොකද? ඔයා එඳන් හිටියේ ක්‍රීම් කලර් ස්කර්ට් එකක්. කුයි මම බ්ලවුස් එක ගැන පාන මත නැහැ. ක්‍රීම් කලර් ස්කර්ට් එකක් මට හොඳටම මතකයි. දැන් චුට්ටක් දෙනවා. නෑ. මතක නැහැ. උඩේ චුට්ටක් හයියෙන් ගැව්වා යා. උඩේ මොකද? අර පින්ක් කලර් පටිකට ගන්න ආස. ඔව් පින්ක් කලර්. හරි. මම එදා හිටියේ කියලා. දෙනිමයි. දෙනිම හරි. දෙනිම මොකද්ද? දෙනිමක් දෙනිම. නෑ. දෙනිමයි උඩේ මොකද්ද? අදනම් දෙනවා පැහෙන්න. ටී-ෂර්ට් එක. ටී-ෂර්ට් එක දැන්? ටී-ෂර්ට් එකක් තමයි. නෑ ඇරදි. ටී-ෂර්ට් එක. මයි කියනවා. ගහන්න බෑ. ඉතින් හරි ඉන්නේ. ඉතින් වාසය නා උත්තර නොදීන්නවා. දන්නේ නැත්තා. මතක නැහැ ඒක. මතක නැහැ. දැන් ගැහුවා. මියා අයියෙන් ගහනවා. පාට අද්දික ෂර්ට් එක මෙතෙන්ට නවලා. හරි. හරි. ඒවල ඉතල ගොඩක් අඳිනවා. මම කිව්වේ මෙයා කම්යා අනිත් හැමදේම මතකයි ගයිස් මෙයාට. හරිද? අනිත් හැමදේම මතකයි. ඔයගේ දේවල් මතකයි. ඊළඟ එක. මතකයි. මුලින්ම කොහෙද හම්බුනේ? හම්බුනේ ගැන ස්පෙસિෆික් කියන්නේ කොහෙද? මම කියන්නේ ඉස්කෝලෙන් එළි. ඉස්කෝලෙන් එළි අපි මුලින්ම ගියේ පාක් එකට. මුලින්ම හම්බුනේ පාක් එක. නෑ. ඉස්කෝලේ එළි මුලින්ම හම්බුනේ ඔබලා මේ වාසි ක්ලාස් එකේ ගාව. අපේ වාසිතිය. වාසිතිය ඒක කරවලා ගියා. අපේ නෙමෙයි වාසිතිය. ඔබලා වාසිතියේ ක්ලාස් එකේ වාසිතිය. මොන සෝගිද? සම්පත් එක. හරි ගහන්න.
ඊට පස්සේ. ආ. හරි කියන්න බාන්න. එහෙනම් අපි යාළු වුණාට පස්සේ හරිද? අපි එළියට ගිය දවසට මුලින්ම අපි කන්න ගියේ කොහෙද? නැද්දෝනේ. McDonald's තිබ්බද ඒ දවස්වල? අපිට McDonald's කන්න සල්ලි තිබ්බද ඒකට? නැද්ද? McDonald's කන්න සල්ලි තිබ්බේ නෑ අපිට. KFC කන්න මොනවද? McDonald's කන්න බෑ මොනවද KFC කන්නේ? try කරද? මම කොහොමද කියන්නේ? ඊතරන්දත් අපි ගියන මං කියන කැම එක තමයි කන්නේ ඔය. මේ ආර මේ මම ආර ඇන්තනීස් එකකින් ඉස්සර ගේනවා අර බන් එක කුකුල් කාලේ සමහර විට දවස් 2006 7 මේ අර බන් එකේ රස මම උදේ ගත්තා මේ මොනසි හම්බුණා මේ මොනසි කියලා දානවා. ඒ බන් එක කෑවා. ඒ බන් එක කාපු දවස් තිබ්බා අපි. ඔව්. ඊට ගිහිල්ලා අපි කන්න තැනකට. ඊට ගිහින් අපි ගෙනියන්නේ වල ගන්න. අයියලා පාකේ ගාවද පේස්ට්‍රි ෂොප් එක මත. මම මසාරන්නේ. ඔයා කෑවේ නේද? ඒකට ගියා නේ අපි කන්නේ. ඒක නෑ. මොකද ගාස් මම ලෙඩක් තියෙනවා ඉස්සරේ නම් තාම තියෙනවා. එළියෙන් එහෙම කන්නේ නැහැ. පේරන්ට් සන්ස්, දුන්නන් සන්ස්. ඒ වගේ අර නම තියෙන එකක් කෑන්නේ මෙයා කන්නේ නැහැ. තාම මේ ලෙඩේ තියෙනවා මෙයා. ඊළඟ ප්‍රශ්න. දැන් වටක් තියෙනවනේ. මට දැන් බෝ වෙලා ගන්න. හරි ඊළඟ ප්‍රශ්න. ෂුවර් නෑ නැත්තම් බඩියම හරි. ඔයා මට යාළු වුණාට පස්සේ මෙලිකාන කලින් දුන්න වටිනම තෑග්ග මොකක්ද? මං වාට දුන්නේ. යාළුවෙන්ට කලින්ද? යාළු බඳින්න කලින් යාළුවා එන්නේ. මං ඔයාට දුන්න වටිනම තෑග්ග. වටිනම තෑග්ග? ඔව්. පළවෙනි තෑග්ගද? පළවෙනි තෑග්ග කියන්නේ? මියා මට වටිනම තෑග්ග දීලා නෑ යාළුවෙන් ඉන්න කාලේ. දැන් පස්සේ මම දුන්නා. හයියෙන් කතා කරන්න ඇහෙන්නේ නැහැ. බේස්ලයිට් එක. බේස්ලයිට්. අයි මන් දුන්නේ මොකද? ඔයා මට දුන්නේ වටිනම තෑග්ග. වටිනම තෑග්ගට ඔයාට දුන්නා ගෝල්ඩ් පෙන්ඩන්ට් එකක්. දරුණු කට්ටියට නේ. මුලින්ම දුන්න තෑග්ග. මුලින්ම දුන්නේ අර කාඩ් එකයි බුදු පිළිම මුද්දකුත්. මුලින්ම දුන්නේ ඒක. ඔව්. මුලින්ම දුන්නේ ඒක. ඔව්. දැන් බුදු පිළිම කැටයි මුද්දයි ඔක්කොම දුන්නා. ඔව්. හරිද? ඔව්. ඊට කලින් මොකුත් දුන්නේ නෑ ඒක තමයි දුන්නේ. දුන්නේ ඒක තමයි දුන්නේ. නෑ නෑ ඒක තමයි දුන්නේ. මෙයා අද මගින් නරුම් කණ්ඩ හදා. නෑ ඒක තමයි දුන්නේ. ඊට කලින් මුද්දක් දුන්න මතක නෑ? මුද්දක් දුන්නේ නෑ. අපේ අයියා සාක්ෂි අපේ අයියේ කඩේ කල්ලි දාලා ගත්තේ හැබැයි කඩේ තිබු මුද්දක් දුන්නේ. හරි. අර මේ කැටයන් වගේ තිබ්බ ටැටු එකක කැටයන් තිබ්බ මුද්ද හරි. මතකයි දැන් කිව්වේ. මතකයි දැන්. හරි. ප්‍රශ්න හදලා ඒත් උත්තර මතක නෑ. දැන් මම ප්‍රශ්න හදුවා නම් මම ඔක්කොම උත්තර ටික දන්නවා. ප්‍රශ්න හදාගෙන උත්තර මතක නෑ මේ මනුස්සයාට. බුරු හරි මේ ප්‍රශ්නයක් හරි. අලීසි. හරි. කියන්න බාන්න වලින්ම නෑ. කියන්න අපේ වෙඩින් ඇනිවර්සරි කවද්ද කියලා? මැරි කරපු දවස්. මේ දවස් 15 නෑ. මම කවද්ද? 28. හරි. හරි. බඳලා මුලින්ම කොහෙද අපි ගියේ? මුලින්ම ගියේ ට්‍රිප්. මේක ප්‍රශ්න මගේ ප්‍රශ්න අහන වෙලාවට වැඩ කරහටක් වෙන. ඒක මොකුත් නෙමෙයි මේ. මම ප්‍රශ්න හදන්නේ. මාව චෙක් කරනවද? නෑ. හරි. කියන්නකො. මොකද්ද? මුලින්ම බඳලා ඉවරලා අපි දෙන්න මුලින්ම මේක ගහන්න ඔට්ටු නෑනේ හරියට. ගහන්න ඔට්ටු හේගේ. දැන් ඔයා ප්‍රශ්න හදලා මගෙන් අහනවා. එතකොට මට ගහන්නේ ඇයි? ඉතින් මම ඔයාලට ගහන්න අවස්ථාවක් ඔයා නැහැ. ප්‍රශ්නයක් දෙයක් අහන්න යස්සේ. ඉතින් මම හදාලා මේ පොතක් හදාගෙන නෙමෙයි. පොතක් ලියාගෙන. එහෙම තමයි. ඉන්නකො හරි කියන්නකො. මොකද්ද? අපි දෙන්න බැන්දර පස්සේ මුලින්ම ගිය ට්‍රිප් එක. අපි දෙන්නේ නෝනේ. නෝනේ? මුලින්ම කොහෙද ගියේ? අයියෝ ඔයාගේ යාළුවොත් එක්ක ගිහින් නෝනේ. අපි දෙන්න එතකොට. අපි දෙන්න ගියහන. අපි දෙන්න ගියාට බැන්දර පස්සේ මුලින්ම යාළුවොත් එක්කනේ ගියේ. බැන්දර පස්සේ නෑ පොඩි. ඔමි. නෑ. අපි දෙන්න බැන්දර පස්සේ මුලින්ම ගියේ කොහෙද? නෝනේ. නෑ. ගඩ දැස්සේ. අතීස්සේ. ගඩ දැස්සේ. අතීස්සේ.
නෑ නෑ. මේ කොට්ටෙන් එක ගහන්නේ. කොට්ටේ අතර අහුන්නේ නෑ තිස්සුවේ. නෑ අත උස්සන්නේ කොට්ටේ. ඒක කොට්ටේ හරිද? නෑ නවත්තන්න ඕක. නෑ ඇයි? අතිස්සුවේ අයියා. නෑ කොට්ටේ අහුනේ කොට්ටේ මේ කොට්ටෙනේ මේ අතිස්සුව. කොට්ටේ වැරදි හරිද? නෑ තිස්සුවේ. නෑ. කොට්ටේ වැරදි හරියට ඉබ්බේ. නෑ මේ අතිස්සුව. ඉතින් මේ රෙකෝඩ් එක අනිත් පස්සට නම්බර. රෙකෝඩ් නෑ මම ඉතින් වමනේ හුරුවත නෙමෙයිනේ හුරුවත මේකනේ දකුණනේ. කොට්ටේ ගන්න කොට්ටේ අනිත් අතේ ඉබ්බේ. මේක පස්සට ඒවල බලමුද? ඕන්නේ. දැන් ඔය යොමු බෑ. මේත් එක්ක බෑ මං කිය අස්සඩුන කියලා. බෑ. මේ නවත්තමු ඕන්නේ. එහෙම කරන්න බෑ. නෑ නවත්තමු ඕන්නේ. නෑ මේ අතිස්සුවනේ. මේක දැන් මෙයා කොට්ටෙන් ගහනවා කිව්වේ. දැන් කොට්ටෙන් ගහුවේ. ඉතින් ගැහුවේ නෑනේ. හරි කියලා හරි. මේ ප්‍රශ්න විචාරය ඉවරයි. හරි. බයි ගයිස් අපි යනවා. බයි. මෑත් එක්ක බෑ. මෑත් ප්‍රශ්න ගන්න බෑ. මාත් එක්කද බැරි? ඔව් මෑත් එක්ක බෑ. මට බෑ.